ආයිබෝවන් සුබ දවසක් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් ඔයාලත් එක්ක හුඟක් දවසකින් වීඩියෝ එකක් බෙදා ගන්නත් බැරි වුණා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ වල පෙන්නුවා මගේ ලෝලු කොරටුව. දැන් නම් ඉතින් ඒ වගේ පළදාව හොඳට හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ මාළු මිරිසුත් හොඳට හැදිලා. ඉතින් මේ දවස්වල නම් ඉතින් බොහෝ දුරට වහිනවා. බැස්සට ඉතින් ඉක්මනට හැදුනා. ඉතින් වීඩියෝ එකක් ඇත්තටම ඉතින් ගේන්න ඉතින් පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් එක්ක ඉතින් මෙහෙම හරි එකතු වෙන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම ඉතින් හිතුවේ නෑ. ඉතින් ප්‍රශ්න ගොඩක් එක දිගටම ඉතින් ආවා. ඉතින් ඒ හින්දා තමයි ඉතින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. ඉතින් මේ තියෙන්නේ මගේ අවු මිරිස් ටිකත් ඉතින් හොඳට හැදිලා තියෙනවා දැන් නම්. ඒ වගේම තමයි ඉතින් මම ඒ ලෝලු හිටවල තියෙන ලෝලු කොරටුවත් හරියට කැලේ වැවිලා තිබ්බා. ඉතින් මේ දවස්වල ඉතින් ඇත්තටම මේවා ගැන ඉතින් බලන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒකින්ද තමයි ඉතින් කැලේත් ඉතින් ගොඩක් ඇවිල්ලා තිබ්බා. බැස්ස හින්දා ඉතින් ඉක්මනට කැලේ එනවනේ. ඉතින් බලමුකෝ අපි ඉස්සරහට වීඩියෝ එකේදී කොහොමද මගේ ලෝලු කොරටුවේ පළදාව කියලා. මේ තියෙන ඉතින් වම්බටුත් ඉතින් තාම චූටි කරල් මල් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉතින් මගේ ලෝලු ටික මේ දවස්වල ඉතින් පොඩියට ඉතින් තාම හැදීගෙන ඉන්නේ. මේ තියෙන්නේ අවු මිරිස්. ඔයාලත් එක්ක කලින් වීඩියෝ වල බෙදාගත්තනේ මම පොට්ටලේ හිටව ගත්තේ මොනවාද කියලා. ඉතින් මාළු මිරිස්, අවු මිරිස්, වම්බටු, තක්කාලි ඒ ඔක්කොගම ඉතින් පළදාව දැන් ඉතින් ගන්න පුළුවන්. කියන්නේ තක්කාලි නම් ඉතින් ටිකයි හැදිලා තියෙනවා. අවු මිරිස්, මාළු මිරිස් ඉතින් හැදිලා තියෙනවා. ඉතින් මෙහෙම දකිද්දි ඉතින් හරිම සතුටුයි. වගේම තමයි ඉතින් හරි ආසයි ඉතින් තමන් හිටවපු දෙයකින් මෙහෙම ඉතින් දකිද්දි. මේ තියෙන ඉතින් මගේ ලෝලු කොරටුව ඉතින් ඇත්තටම ඉතින් ගොඩාක් කැලේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒව ටික ඉතින් මන් දැන් සුද්ධ කරගන්න තමයි හදන්නේ. මොකද ඉතින් අද තමයි ඉතින් නිවාඩුවක් හම්බුනේ. ඔක්කොම ප්‍රශ්න ටික ඉතින් විසදිලා ඉතින් සාමාන්‍ය තත්ත්වයට දැන් ඉතින් ආව හින්දා ඉතින් මේවත් එක්ක චුට්ටක් ඉතින් ඉන්න හිතුණා. මේ තියෙන ලීක්ස් ටිකත් ඉතින් හොඳට හැදිලා. එතනම ඉතින් මේවට ඉතින් වතුර දාගන්නත් මේ දවස්වල වෙලාවක් තිබ්බේ නැහැ. වැස්ස හින්දා ඉතින් හොඳට ඉතින් ඒ වුණාට මුකුත් උන්නේ නැහැ. කරවිල කරලක් තියෙනවා. කලින් කරල් දෙකක් හැදිලා තිබ්බා. ඒ කරල් දෙක ඉතින් මැස්ස විදලා ඒක අයින් කරා. මේ කරලට කවරයක් දාන්න ඕන. නැත්තම් මේකටත් ඉතින් මැස්ස විදිනවා. කරවිල වැලේ ඉතින් මලුත් හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ තියෙන මගේ වැටකොළු වැල. ඉතින් වැටකොළු වැලේ නම් ඉතින් කලින් කරල් දෙකක්ම කැඩුවා. ඒවන් ඉතින් වීඩියෝ කරගන්න ඇත්තටම ඉතින් බැරි වුණා. මේ තියෙන්නේ තව හැදිලා තියෙනවා වැලේ කරල් 3-4. ඒවට ඔක්කොටම ඉතින් shopping bag දාලා තමයි තියෙන්නේ. නැත්තම් මැස්ස විදිනවා. එතකොට සවුතු වෙන හින්දා. ඉතින් මේ විදිහට තමයි ඉතින් මැස්ස විදින එකෙන් ඉතින් මේවා ආරක්ෂා කරගන්නේ. නැත්තම් ඉතින් මේවා ඉතින් මැස්ස විද්දුත් ඉතින් ඇත්තටම ඉතින් මේ වගේ කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ හින්දා තමයි ඉතින් මෙහෙම කරන්නේ. ඇත්තටම ඉතින් වැටකොළු වල නම් මල හැලුණ ගමන්ම කරලට shopping bag එකක් හරි මොකකින් හරි ආවරණය කරන්න ඕන. නැත්තම් ඒ කරල ඉතින් ඇත්තටම ප්‍රයෝජනෙට ගන්න බෑ. මොකද මැස්ස විදිනවා. බණ්ඩක ගස් ටික නම් ඉතින් සවුතු වෙලා ගියා. බණ්ඩක ගස් දෙකක කරල් හැදිලා තියෙනවා. ඉතින් ඒක තිබ්බා හැම ඇට ගන්න පුළුවන් හින්දා මේ තියෙන මම කලින් වීඩියෝ එකේ ඔයාලත් එක්ක බෙදාගත්තේ අපේ ගෙදර චම්බු ගස් දෙකේ මල් පිපිලා තියෙද්දි ඉතින් දැන් ඉතින් ඒ වගේ ඉතින් හොඳට ගෙඩි හැදිලා තියෙනවා. ඉතින් මේ පාර ඉතින් හොඳටම ජම්බු ගස් දෙකේ හොඳට ගෙඩි හැදිලා තියෙනවා. ඉතින් මෙහෙම දකිද්දි ඉතින් හරිම ඉතින් ආසයි. ඉතින්
ඔයාලට පේනවනේ ඉතින් ජම්බු ගහ ඉතින් පිරෙන්නම ජම්බු ගෙඩි ගොඩාක් ඉතින් හැදිලා තියෙනවා. ඉතින් මේ ජම්බුත් ඉතින් හරිම රසයි. මට කියන්නේ පිනි ජම්බු කියනවා කියලා තමයි. ඉතින් මේ පාය ඉතින් ගොඩාක් හැදිලා තියෙනවා ජම්බු ගහේ. ඉතින් මම ඔයාලත් එක්ක අතරින් ඉන්නවා මාව subscribe කරන්න අමතක කරන්න එපා කියලා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්කෝ මගේ එළවලු කොරටුව සුද්ධ කරගත්තට පස්සේ ඇත්තටම ඉතින් එළවලු කොරටුවට ඉතින් එලියක් ආවා. ඉතින් මේ බලන්නකො ගොඩාක් ඉතින් කැලේ කොළ රොඩු ඔයාලට පේනවා නේද? ඉතින් හරිම ඉතින් කැලේ ඇවිල්ලා ඇත්තටම මේ පුදුම විදිහට තමයි වැස්සට කැලේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ ඔක්කොම ටික හොඳට සුද්ධ කරලා අතු ගා ගන්න තමයි මේ හදන්නේ දැන්. මම ඉතින් මේ තනකොළ ඔක්කොම ටික අතින් තමයි සුද්ධ කරේ. මොකද ඒවා ගලවන්න පුළුවන් වැස්ස හින්දා බිම තාම තෙතයිනේ. ඒක නිසා අතින් ගලවන්න පුළුවන්. මේ විදිහට තමයි මම එළවලු කොරටුව ඉතින් සුද්ධ කරගන්න හදන්නේ. මගේ වීඩියෝ එකත් එක්ක ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නකෝ. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් එළවලු කොරටුව සුද්ධ කරන විදිහ. ඉතින් ඇත්තටම ඉතින් උදුළු ගන්නට වඩා ඉතින් අතින් මේක උපුලලා අයින් කරන එක ඇත්තටම ලේසි. ඒ වගේම ඉතින් මුලින්ම ගිල්ලෙනවා නැත්තම් ආයික්මන්ට වැස්සට ආයික්මන්ට තනකොළ වැවෙනවා. ඒ හින්දා තමයි මම මෙහෙම කරන්න හිතුවේ. නැත්තම් උදුළු ගෑවා කියලා ඉක්මන්ට තනකොළ එනවා උදුළු ගෑවහම වහින හින්දා. ඉතින් මේ විදිහට තමයි මගේ එළවලු කොරටුව ඉතින් සුද්ධ කරාට පස්සේ ඉතින් මේ විදිහට තමයි ඉතින් පිළිවෙලකට තිබුණේ. මේ විදිහට තමයි මගේ එළවලු කොරටුවේ පළදාව ඔයාලත් එක්ක ඉතින් බෙදාගත්තේ. ඉතින් මේ දේවල් ඉතින් බෙදාගත්තේ හරිම ආසාවෙන්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ඉතින් ගොඩාක් ආදරේ. ඒ වගේම නැවත වීඩියෝ එකෙන් හම්බෙන්නකන් සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.